ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම අපේ YouTube නාලිකාවට. මේ නැරසර YouTube නාලිකාවෙන් ගේන දෙවෙනි පාඩම 12 වසරට අදාළව අපි ගේන දෙවෙනි පාඩම මේ. එතකොට මේ 12 වසරේ පළවෙනි පාඩම අපි ගෙනාවා. එතකොට මේ පළවෙනි පාඩමෙන් තිබ්බේ ව්‍යාපාර පදනම, ව්‍යාපාර පරිසරය, ඊට පස්සේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඔය වගේ දේවල් ටික ව්‍යාපාරයක ප්‍රධාන concept ටික ඉගෙන ගන්න තමයි පළවෙනි පාඩමේ. මේ දෙවෙනි පාඩමේදී අපි ගත්තොත් එහෙනම් අපි ඉගෙන ගන්න තියෙනවා සමාජවාදීන්, තිරසර සංවර්ධනය සහ ආචාර ධර්ම කියන කොටස් තුනක්. එතකොට පොඩි පාඩමක්. මොකද්ද ඉගෙන ගන්න තියෙන දේවල් තුන? සමාජවාදීන් ගැනයි, තිරසර සංවර්ධනය ගැනයි, ආචාර ධර්ම ගැනයි. එහෙනම් ඔන්න ඔය තුන ගැන ඉගෙන ගන්න තමයි මේ දෙවෙනි පාඩම හදලා දෙන්නේ. එතකොට අර O level කරපු කෙනෙක්ට වගේ න O level කොමර්ස් කරපු කෙනෙක්ට පළවෙනි පාඩම කියන්නේ ඇත්තටම ගොඩක් ලේසි දෙයක්. එයාට ඉගෙන ගන්න තියෙන තව පොඩි දේවල් ටික විතරයි. එතකොට අපේ ඇත්තටම A level syllabus එකට අනුව මේ දෙවෙනි පාඩමෙන් තමයි හරියට පාඩම් ටික පටන් ගන්න. එහෙනම් අපි යමු දෙවෙනි පාඩමට. අපි ගත්තොත් එහෙනම් මම කිව්වා අපේ මේ දෙවෙනි පාඩමේ කතා කරන්න තියෙනවා සමාජවාදීන්, තිරසර සංවර්ධනය, ආචාර ධර්ම කියන කොටස් තුනක් ගැන. ඕකේ මුලින්ම අපි කතා කරමු සමාජවාදීන්. එතකොට සමාජවාදීන් කියන්නේ අපි නිර්වචනයක් විදිහට කියනවා ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන ආකාරයෙන් කටයුතු කිරීමට කියනවා අපි සමාජවාදීන් කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අපි නමක් කියනවා. ව්‍යාපාරයේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අපි කියනවා ඇල්මැති පාර්ශව. එහෙනම් මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන විදිහට කටයුතු කරනවට අපි කියනවා සමාජවාදීන් කියලා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අපි ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරය කියන්නේ වෙනම පුද්ගලයෙක් විදිහට සලකනවා. එහෙනම් මෙන්න මේ වෙනම පුද්ගලයා නැත්නම් ව්‍යාපාරය එයාට අල්මක් දක්වන පාර්ශවයන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. එහෙනම් මේක තමයි මේ සමාජවාදීන් කියලා අපි කියන්නේ. එතකොට මේ සමාජවාදීන් පිළිබඳව එක එක කට්ටිය නිර්වචන ඉදිරිපත් කළා දෙනවා. රටවල් දෙකක් ඉදිරිපත් කළා දෙන නිර්වචන. ඊට පස්සේ විවිධ ආයතන, ඊට පස්සේ විවිධ පුද්ගලයන් ඉදිරිපත් කළා දෙන නිර්වචන. එතකොට ඕගොල්ලන්ගේ පේපර් කලින් නම් මේ වගේ නැම්මේ නැහැ. කලින් පේපර් වල අපිට ඇති සමාජවාදීන් නිර්වචන විතරක් ඉගෙන ගත්තාම හැබැයි දැන් මේ පේපර් පොඩ්ඩක් සංකීර්ණ වෙලා ඕගොල්ලන්ගේ මෙන්න මේ නිර්වචන වල පැහැදිලි කිරීම අහන්න පුළුවන්. නැත්නම් මේ නිර්වචනේ කවුද ඉදිරිපත් කරේ කියලා අහන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙනම් මේකේ පුද්ගලයන් සහ ආයතන කියපු නිර්වචන තුනක් තියෙනවා. එතකොට මානව වේගයේ නිර්වචන පොඩ්ඩක් ප්‍රධානයි මේ ඇතුලේ. සමාජය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේද? එහෙනම් ව්‍යාපාරවල ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කොහොමද? සමාජයේ ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ. එහෙම කියලා තියෙන්නේ මාළන්නේ. දැන් ඔය විදිහට පොඩ්ඩක් මතක තියාගන්න ඕන. සහ අපි ගත්තොත් එහෙම රටවල් දෙකකින් නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. එතන අපි ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ, ඊට පස්සේ පිලිපීනයේ කියලා තියෙනවා ව්‍යාපාර සමාජයට ආපසු දෙන දේ සමාජවාදීන් කියන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක් විසින් ආයත් සමාජයේ අපි දන්න දේවල් තමයි ව්‍යාපාර විසින් ආයත් සමාජයේ රැකියාව දෙන. අහෙන ව්‍යාපාර විසින් සමාජයට ආපසු ලබා දෙන දේවල්ට කියනවා අපි සමාජවාදීන් කියලා. එහෙනම් ඔච්චරයි සමාජවාදීන් වල කතාව. එතනින් එහාට අපි ගත්තොත් එහෙම ඇයි අපි සමාජවාදීන් ගැන අවධානයක් දෙන්න ඕන. එතකොට මේ වෙද්දි වර්තමානයේ ව්‍යාපාර ලෝකයේ වෙද්දි සමාජවාදීන් ගැන ගොඩක් කට්ටිය බලනවා. කලින් නම් අපි ඈත අතීතයේ ගත්තොත් එහෙම සමාජවාදීන් කියන්නේ මොකක්ද කියලා ව්‍යාපාර දන්නේ නැහැ. හැබැයි මේ වෙද්දි දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ව්‍යාපාර කරේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට පොදුවේ කරන බලපෑම් කිහිපයක්. අපි ගත්තොත් එහෙම ව්‍යාපාර කරේ උනන්දුවක් දක්වන පාර්ශවයන් අපි එකක්. අපි පාරිභෝගික විදිහට අපි උනන්දුවක් දක්වනවා. ඊට පස්සේ රාජ්‍ය උනන්දුවක් දක්වනවා. ප්‍රජාව උනන්දුවක් දක්වනවා. එහෙනම් මෙන්න මේ කට්ටියට තියෙන බලවේග මොනවද? පොදුවේ මේ හැමෝන්ටම දැන් එන්න වර්ධනය වෙන බලවේග මොනවද? මේ හැමෝන්ටම එන බලවේගය තමයි ව්‍යාපාර තරඟය. ව්‍යාපාර වල තරඟේ අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද කඩවල් මාර විදියට ඒගොල්ලන්ගේ බඩු මිල වැඩි කරනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන තරඟයට අපි තමයි පරිවෙලා.
එතකොට අපි ගත්තොත් එහෙම ව්‍යාපාර තරගය නිසා මිනිස්සුන්ට බලපෑමක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගෝලීකරණය. රටවල් දෙකක් හෝ කිහිපයක් අන්තර්ජාතික වශයෙන් සංස්කෘතිකම විදියට හරි අපි ගත්තොත් ආර්ථික වශයෙන් හරි එකට එකතු වුණොත් අපි ගත්තොත් අපි ඒකට කියනවා ගෝලීකරණය කියලා. එහෙනම් අපි ගත්තොත් මෙන්න මේ ගෝලීකරණය නිසා අපේ ශ්‍රමය සම්පූර්ණයෙන් පිටරටට ගලා යනවා. එතකොට ඔය වගේ දේවල් වලින් බලපෑමක් ඇති වෙලා තියෙනවා. විද්‍යුත් ව්‍යාපාර අපි ගත්තොත් එහෙම විද්‍යුත් ව්‍යාපාර වලින් හොඳ හා නරක විදියට බලපෑම් තියෙනවා. හොඳ විදිහට තියෙනවා. හැබැයි ඒවා වර්ධනය වෙන්න දැන් ඇති ගොඩක් ස්පෑම් කියලා ගියයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම හැක් කරනවා වගේ. එතකොට ඔය වගේ දේවල් දැන් ඇති ඇවිල්ලා තියෙනවා. ඒතකොට විද්‍යුත් ව්‍යාපාරات එක්ක බොරුවට විද්‍යුත් ව්‍යාපාර කරනවා. බොරු ප්‍රචාරය යනවා. එතනින් එහාට අපි ගත්තොත් පරිසර දූෂණය. එතකොට අපි ගත්තොත් ව්‍යාපාරයක් කරේ උනන්දුවක් දක්වන අපි වගේ පාර්ශ්ව වලට පොදුවේ ඇවිල්ලා තියෙන තවත් බලපෑමක් තමයි පරිසර දූෂණය. එහෙනම් මේ පොදු බලපෑම් හතර කොට මතක තියාගන්න. ව්‍යාපාර තරඟ, ගෝලීකරණය, විද්‍යුත් ව්‍යාපාර සහ පරිසර දූෂණය. එතනින් එහාට අපි ගත්තොත් එහෙම ව්‍යාපාර වලින් සමාජ වගකීම් ඉටු යුතු ප්‍රධාන පාර්ශ්ව. ඒ කියන්නේ අපි කියවනේ සමාජ වගකීම් කියන්නේ ව්‍යාපාරයට උනන්දුව දක්වන සියලු පාර්ශ්වයන් උපරිම සාධාරණීකරණයට කටයුතු කිරීම. එතකොට මේ විදිහට උපරිම සාධාරණීකරණයට කටයුතු කිරීමේදී අපි ප්‍රධාන තැන දෙන්න ඕනේ 4 දෙනෙක් ඉන්නවා. එතකොට අපි ගත්තොත් මේකට කියනවා අපි ප්‍රධාන පාර්ශ්ව කියලා. ඒ ප්‍රධාන පාර්ශ්ව 4 අපි ගත්තොත් එහෙම ගනුදෙනුකරුවන්, සේවකීන්, අයිතිකරුවන්, සමාජය. එතකොට ඔය වගේ කොටස් පොඩ්ඩක් මතක තියාගන්න. සමාජ වර්ගීන් මිටුකල යුතු ප්‍රධාන පාර්ශ්ව 4. ගනුදෙනුකරුවන්, සේවකීන්, අයිතිකරුවන්, සමාජය. එහෙනම් අපි බලමු මේගොල්ලන්ට ඉෂ්ට වෙන්න ඕනේ සමාජ වර්ගීන් මොනවද? ඒ කියන්නේ මම කිව්වොත් එහෙම ගනුදෙනුකරුවන්ට ඉටු යුතු සමාජ වර්ගීන් දෙකක් කියයි. සේවකීන්ට ඉටු යුතු සමාජ වර්ගීන් දෙකක් කියයි. එහෙනම් මොන ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙතන පොඩි chart එකක් දීලා තියෙනවා. අපි ගත්තොත් ගනුදෙනුකරුවන්ට අපිට උපරිම සාධාරණ දෙන්න පුළුවන් සාධාරණයි. ඒගොල්ලන්ට සාධාරණව සලකලා අපිට උපරිම සාධාරණයක් ඉෂ්ට ගන්න පුළුවන්. ඊට පස්සේ හානිය අවම කරනවා. පරිසරයට වෙන හානිය වෙන්න පුළුවන් නැත්නම් ඒ ගනුදෙනුකරුවන්ට වෙන හානිය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් ගනුදෙනුකරුවන්ට ගුණත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා ලබා දෙන්න. සාධාරණ මිලකට භාණ්ඩ හා සේවා ලබා දෙන්න. ඊට පස්සේ අපි ගත්තොත් අයිතිකරුවන්. එතකොට ව්‍යාපාරය කියන්නේ වෙනම කෙනෙක්. එහෙනම් ඒ ව්‍යාපාරය අයිතිකරුවන්ට මොනවද දෙන්න ඕන? එහෙනම් අයිතිකරුවන්ට උපරිම සාධාරණයක් කරන්නේ කොහොමද? ව්‍යාපාරයට පුළුවන් අයිතිකරුවන්ට සාධාරණ ඉපීමක් ලබා දෙන්න. එයාගේ ලාභය වැඩි කරලා දෙන්න. ප්‍රාග්ධනය සුරක්ෂිත කරලා දෙන්න. ප්‍රාග්ධනය සුරක්ෂිත කරනවා කියන්නේ එයා ව්‍යාපාරයට දාපු මුදල ආරක්ෂිතව තියාගන්න. ඊට පස්සේ අපි ගත්තොත් සමාජයට. සමාජයට අපි රැකියා නියුක්තියට දායක වෙන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාරයකට සමාජයේ උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් විදිහ තමයි රැකියා උත්පාදනය ගන්න පුළුවන්, බදු ගෙවීම කරන්න පුළුවන්, අපද්‍රව්‍ය කළමනාකරණය, ඊට පස්සේ හරිත නිෂ්පාදනය වගේ දේවල්. ඒ කියන්නේ දැන් නිකන් මේක තේරෙන්නේ නැත්නම් අපි ගත්තොත් එහෙම ඕගොල්ලෝ ව්‍යාපාරයක් කරනවා, ඕගොල්ලෝ රැකියා උත්පාදනය කරනවා. එහෙනම් ඕගොල්ලෝ සමාජයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. එහෙනම් ඕගොල්ලෝ සමාජයට සමාජ වර්ගයෙන් ඉෂ්ට කරනවා. එතකොට ඒක තමයි මෙතනින් කියවෙන්නේ. එතනින් එහාට අපි ගත්තොත් එහෙම සේවකයන්ට ඉටු යුතු සමාජ වර්ගය. සේවකයන්ගේ සමානාත්මතාවය. සමානාත්මතාවය කියන්නේ හැමෝටම එක හා සමානව සලකනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මනා සේව සම්බන්ධ, ඊට පස්සේ වෘත්තිමය ආරක්ෂාව, සෞඛ්‍ය පහසුකම්. එතකොට ඔය වගේ දේවල් අපිට ලබා දෙන්න පුළුවන්. එහෙනම් මෙතන ඇත්තටම මේ දේවල් ටික පාඩම් නැති වුණා. අපි සමාජ වර්ගීන් කියන එකේ නිර්වචන දන්නවනේ. සමාජ වර්ගීන් කියන කිව්ව මොකද්ද? ව්‍යාපාරයට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට උපරිම සාධාරණ කරන කටයුතු කිරීම. ඒතකොට ඒක එකක්. ඊට පස්සේ සමාජ වර්ගීන් ඉදිරියට ප්‍රධාන පාර්ශ්ව අතර කවුද? ගනුදෙනුකරුවන්, අයිතිකරුවන්, සමාජ සේවකයෝ. ඔන්න ඔය කරුණු දෙක පොඩ්ඩක් කොළුවට දාගන්න. සමාජ වර්ගීන් යනොයි ඉදිරියට පාර්ශ්ව හතරයි. එහෙනම් ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහුවොත් ගනුදෙනුකරුවන්ට ඉටු කළ යුතු සමාජ වර්ගීන් දෙකක් කියයි. එහෙනම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ
අර සමාජවාදීන් නිර්වචනයේට ගනුදෙනු කරුවන් ගාව. ආයන ව්‍යාපාරයක් විසින් ගනුදෙනු කරුවන්ට උපරිම සාධාරණීකරණය කටයුතු කිරීම. ආයනක එහෙම කටයුතු කරන්නේ කොහොමද? එහෙනම් ලීසි දෙයක් ව්‍යාපාර ගනුදෙනු කරුවන්ට උපරිම සාධාරණයක් දෙන්නේ කොහොමද? ව්‍යාපාර අයිතිකරුවන්ට උපරිම සාධාරණයක් දෙන්නේ කොහොමද? ව්‍යාපාර සමාජයට උපරිම සාධාරණයක් දෙන්නේ කොහොමද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිම තර්ක කරලා තර්කයක් හදාගත්තොත් මේ BS කියන ටිකේ හැම දෙයක්ම පාඩම් කරන්න බෑ. BS කියන විෂය ධාරාව ඇතුළත ඇත්තටම ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ප්‍රායෝගික දේවල් සහ තර්කයක්. ඒ කියන්නේ ඒක පාඩම් කරගන්න අවශ්‍ය දේවල් තියෙනවා. එතනින් එහාට ඕගොල්ලෝ තර්කේ ප්‍රායෝගික දේ දන්නවා නම් ඕගොල්ලෝ ලියන කරුණ වැරද්දක් වෙනවා. මොකද මේ කරුණ වලට ඕගොල්ලන්ට පැහැදිලි කිරීම ඉඳන් ලියන්න වෙන මොනවා. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න පාඩම් කරද්දී කරුණක් කියවනවා නම් ඔළුවෙන් හිතන්න මොකක්ද ඒ කරුණ. මේකේ මොකක්ද කියන්නේ? මේකේ තියෙන දේ මොකක්ද? මේක කොහොමද මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඕගොල්ලෝ තර්ක කරන්න. ඒ කරන තර්ක නිසා ඕගොල්ලන්ට පාඩම් කරන්න නැතුව ඉබේම මතක හිටියි. හරි අපි යන් ඊළඟ කොටසට. සමාජවාදීන් ඉටු කිරීමෙන් ව්‍යාපාර වලට ලැබෙන ප්‍රතිලාභ. අපි ගත්ත සමාජවාදීන් ඉටු කිරීමෙන් ව්‍යාපාරවල පැවැත්ම තහවුරු වෙනවා. එකක් ව්‍යාපාරවල පැවැත්ම කියන්නේ ඒගොල්ලෝ දිගින් දිගටම ව්‍යාපාර තියනවා දිගින් දිගටම ඕක තමයි පැවැත්ම තහවුරු වෙනවා කියන්නේ. ව්‍යාපාරයේ ප්‍රතිරූපය සහ කීර්තිනාමය වර්ධනය වෙනවා. ව්‍යාපාරය පිළිබඳ විශ්වාසයක් ගොඩනගෙනවා. ඊට පස්සේ පාරිභෝගික විශ්වාසය ගොඩනගෙනවා. ඊට පස්සේ ව්‍යාපාරවල අරමුණු හා පරමාර්ථ කරා ළඟා වෙන්න පුළුවන් වෙනවා. එතකොට ඔය වගේ දේවල් තමයි අපිට සමාජවාදීන් ඉටු කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ. එතකොට මම ඒකයි ඔයගලන්ට කලින්ම කිව්වේ මේවා පාඩම් කරන්න. එතකොට මේකේ කරුණු ටික පාඩම් ගන්න. හැබැයි කරුණක් පාඩම් කරද්දි හිතන්න මේ කොහොමද වෙන්නේ. නිකන් අපි ගත්තොත් එහෙම දැන් ඔයගලන්ට ඔක ව්‍යාපාර සමාජවාදීන් ඉටු කිරීමෙන් ව්‍යාපාර වලට ලැබෙන ප්‍රයෝජන 4ක් කරුණු ලියා පැහැදිලි කරන්න කියනවා. හරිද? එතකොට අපි ගත්තොත් එහෙනම් අපි කරුණ ලියන්න දන්නවා. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කිරීම. නැත්නම් තහවුරු කිරීම. එතකොට අපි ගත්තොත් කොහොමද තහවුරු වෙන්නේ? එතකොට ඒක ඕගොල්ලෝ හිතන්න ඕනේ. සමාජවාදීන් කියන්නේ උපරිම සාධාරණයක් දෙන එකක්. එහෙනම් මම මේක ලියද්දි එක දෙයක් සම්බන්ධ කරලා ලියනවා. එතකොට මේකේ අපි සාමාන්‍යයෙන් දෙවෙනි කොටසේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියද්දි ලියන්න ඕනේ අපි ලියපු කරුණ මොකක්ද කියලා මුලින්. පැවැත්ම තහවුරු වෙන XY කියන්නේ මොකක්ද? ඊට පස්සේ කොහොමද ඒක වෙන්නේ? සහ ප්‍රශ්නට අදාළ කර. ඒතර ඔය කොටස් තුන අනිවාර්යෙන් තියෙන්න ඕන. එහෙනම් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම නම් අපිට කියන්න පුළුවන්. අපි ගත්තොත් ව්‍යාපාරවල දිගින් දිගටම නැත්නම් අපි ගත්තොත් ව්‍යාපාර පාඩු ලැබීමකින් තොරව දිගින් දිගටම වෙළඳ පොලේ රැඳී සිටීම ව්‍යාපාරවල පැවැත්ම තහවුරු වීම නම් වේ. මේ සිදුවන්නේ ව්‍යාපාර ගනුදෙනුකරුවන්ට සේවකීන්ට නිසියාකාරව සමාජවාදීන් ඉටු කිරීමෙන් අපිට ඕන දාන්න පුළුවන් උදාහරණ ලෙස ගනුදෙනුකරුවන්ට උපරිම සාධාරණයක් වන ආකාරයට භාණ්ඩ හා සේවා විකිණීමෙන් නැත්නම් භාණ්ඩවල ගුණත්වය ඉහළ නැංවීමෙන් ව්‍යාපාරවල පාරිභෝගිකයන්ට ඉස වැඩි වීමත් සමග ව්‍යාපාර දිගින් දිගටම රැඳී සිටීමක් සිදු වෙනවා. එතකොට ඕගොල්ලෝ තර්ක කරන්න හැම කරුණක්ම පාඩම් කරද්දී කොහොමද දැන් දෙවෙනි කරුණ කොහොමද කීර්තිනාමය වර්ධනය වෙන්නේ? කීර්තිනාමය වර්ධනය කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක ඒගොල්ලන් වෙළඳපොළ තුල හදාගත්ත නාමයේ වටිනාකම වර්ධනය වෙනවට කියනවා කීර්තිනාමය වර්ධනය. එහෙනම් මොකද්ද කරුණ කියලා? ඊට පස්සේ කොහොමද කීර්තිනාමය වර්ධනය වෙන්නේ? කීර්තිනාමය වර්ධනය වෙන්නේ අපි ගනුදෙනුකරුවන්ට හොඳ සේවාවක් දෙන නිසා. අපි සමාජයට හරිත නිෂ්පාදන බිහි කරන නිසා. එහෙනම් අපි සමාජයට රැකියාව උත්පාදනය කරන නිසා. එහෙනම් ওই දේවල් නිසා තමයි අපේ කීර්තිනාමය වැඩි වෙන්නේ. එහෙනම් සමාජවාදීන් ඉටු කිරීමෙන් ව්‍යාපාර වලට ප්‍රතිලාභ මේ විදිහට වෙනවා. එතකොට අපි ගත්තොත් ඔන්න ඕක තමයි ඕගොල්ලෝ හිතන්නේ. කොහොමද මේ කරුණ මගින් අපිට වැදගත්කමක් වෙන්නේ? එතකොට හැමතිස්සෙම කරුණක් පාඩම් කරද්දී මොකද්ද මේක ඇතුලේ තියෙන අර්ථය කියන එක අනිවාර්යෙන් හිතන්න. ඕගොල්ලෝම තර්කයක් හදාගන්න. එහෙම වුණොත් ඕගොල්ලන් මේ කරුණ විතරක් පාඩම් කරාම හොඳ නෙවෙයි. මොකද ඕගොල්ලෝ ප්‍රායෝගික දේ දන්න නිසා. ඔතනින් අපිට සමාජවාදීන් ගැන කතා කරන්න තියෙන කොටස් ඉවරයි.
එහෙනම් අපි ගත්තොත් එහෙනම් සමාජ වගකීම් වල කතා කරේ සමාජ වගකීම් යනු සමාජ වගකීම් ඉටු කළ යුතු ප්‍රධාන පාර්ශ්ව හතර. ඊට පස්සේ සමාජ වගකීම් ඉටු කළ යුතු පාර්ශ්ව වලට මොනවද අපි ඉෂ්ට කරන්න ඕනේ? ඊට පස්සේ ඒවා ඉටු කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක. ඔතනින් එහාට තියෙනවා මාතෘකාවක් තිරසන සංවර්ධනය. මොකද්ද තිරසන සංවර්ධනය කියන්නේ? ඒ කාලේ අහලා ඇති අපි 9 10 ඉගෙන ගත්තත් අහලා ඇති ඔයගොල්ලෝ සමාජයෙන් අහලා ඇති තිරසන සංවර්ධනය කියලා. එහෙනම් මේ තිරසන සංවර්ධනය කියන්නේ අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කර ගැනීමේ සංවර්ධනය කියනවා අපි තිරසන සංවර්ධනය කියලා. මොකක්ද කියන්නේ? අනාගත පරම්පරාවටත් අවශ්‍යතා සපුරා ගන්න අයිතියක් තියෙනවා. එහෙනම් මෙන්න මේ අයිතිය උල්ලංඝනය කරන්නේ නැතුව වර්තමානයේ අපේ අවශ්‍යතා සපුරා ගන්න ඕන. නිකන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි ගත්තොත් එහෙම ලීබඩු කර්මාන්තය කරන කෙනෙක් ඉන්නවා වර්තමානයේ. එතකොට ඔය වර්තමානයේ ලීබඩු කර්මාන්තය කරන කෙනා ගස් කපනවා. හරිද? වර්තමානයේ ලීබඩු කර්මාන්තය කරන කෙනා ගස් කපනවා. එතකොට එයා ආයේ ගස් හිටවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා දිගින් දිගටම ගස් කපලා එයා ලීබඩු කර්මාන්තය කරනවා. එතකොට අනාගතයේදීත් වෙනවා ලීබඩු කර්මාන්තය කරන කෙනෙක්. දැන් එයාට ගස් තියනවද? නැහැ. එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ? අපි එක ගහක් කපද්දි ගස් 10ක්වත් හිටවනවා. මොකද එහෙම වුණා නම් අනාගතයේදී ආපු ලීබඩු කර්මාන්තය කරන කෙනාට ගස් තියෙනවා. එහෙනම් අපි අර පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දෙයක් තමයි අනාගතයේ කට්ටියට වතුර ඉතුරු කරන්න ඕන නිසා වතුර අර පරිස්සමෙන් පාවිච්චි කරනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. අනාගත පරම්පරාවේ අවශ්‍යතාව ටික සපුරා ගන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. එහෙනම් අන්නේ අයිතිය උල්ලංඝනය කරන්නේ නැතුව වර්තමාන අවශ්‍යතාව ටික ළඟා කරගන්නයි කියලා තමයි මේක කියන්නේ. එතකොට සාමාන්‍ය නිර්වචන පාඩම් කරද්දී එක වචනයක් නැහැර හැම දෙයක්ම දෙන්න ඕනේ. ඒ නිසා නිර්වචන පාඩම් කරද්දී සැලකිලිමත් වෙන්න. ඔතනින් එහාට තිරසන සංවර්ධනය අපි ගත්තොත් එහෙම කුළුණු තුනකින්. අපි මේකට කියනවා කුළුණු තුනක් කියලා. නැත්නම් තිරසන සංවර්ධනය හැදලා තියෙනවා කොටස් තුනකින්. අපි ගත්තොත් ආර්ථික තිරසන සංවර්ධනය, පාරිසරික තිරසන සංවර්ධනය, සමාජ තිරසන සංවර්ධනය. එහෙනම් කොටස් තුනයි. ආර්ථික තිරසන සංවර්ධනය, පාරිසරික තිරසන ආරක්ෂණය, සමාජ තිරසන සංවර්ධනය. මේක දෙවෙනි එකේ පොඩි වෙනසක් තියෙනවා. මේ ආර්ථිකයේ තිරසන සංවර්ධනය හරි. සමාජයේ තිරසන සංවර්ධනය හරි. පරිසරයේ මොකද්ද උනේ? තිරසන ආරක්ෂණය උනේ. එහෙනම් මොකද්ද මෙතන උනේ? ආර්ථිකයයි සමාජයයි සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි අපි මොකද්ද කරන්න ඕනේ? පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. පරිසරයක් අපිට සංවර්ධනය කරන්න බෑ. පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. ඒක නිසා මෙතන ඇවිල්ලා තියෙනවා පරිසර තිරසන ආරක්ෂණය කියලා. එහෙනම් මොකද්ද මේ කොටස් තුන? අපි ගත්තොත් එහෙම ආර්ථික තිරසන සංවර්ධනයක් කියලා කියනවා. දැන් නිකන් අපි ආර්ථිකයක වර්ධනයක් ගත්තොත් ආර්ථිකයක වර්ධනයක් කියන්නේ දලදේශීය නිෂ්පාදනයේ වර්ධනය. හැබැයි ආර්ථික තිරසන සංවර්ධනයක් කියන්නේ අනාගතයේදී යහපත් ආර්ථිකයක් බිහි කිරීමට වර්තමානයේ ආර්ථික තත්ත්වය නගා සිටීම. මොකද තිරසන සංවර්ධනය කියන්නේ හැමතිස්සෙම අනාගතය ගැන තමයි හිතන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අනාගතයේ හොඳ ආර්ථිකයක් බිහි කරන්න වර්තමානයේ ආර්ථික තත්ත්වය ගොඩනගන්න. ඒ කියන්නේ දිලිඳුකම නැති කරන්න ඕනේ. එතකොට ඔය වගේ දේවල්. ඊට පස්සේ පාරිසරික තිරසන ආරක්ෂණය. අපි ගත්තොත් පාරිසරික තිරසන ආරක්ෂණය කියලා කියනවා අනාගතයේ මිනිසුන්ට ජීවත් වීමට ඇති අයිතිය. අනාගතයේ මිනිසුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. එහෙනම් ජීවත් වෙන්න ප්‍රධාන වශයෙන් පරිසරය මොනවද ඕනේ? වාතය ඕනේ, ජලය ඕනේ. එහෙනම් ඔන්න ඔය වාතය, ජලය වගේ දේවල් අනාගත පරම්පරාවට ඉතුරු කරලා අපි හරි විදියට ආරක්ෂා කරන එකට කියනවා අපි පරිසර තිරසන ආරක්ෂණය කියලා. ඊට පස්සේ සමාජ තිරසන සංවර්ධනය. අපි ගත්තොත් එහෙම සමාජ තිරසන සංවර්ධනය කියන්නේ අනාගතයේදී යහපත් සමාජයක් බිහි කිරීම උදෙසා වර්තමාන සමාජ තත්ත්වය ඉහළ නැංවීමට අපි කියනවා සමාජ තිරසන සංවර්ධනය කියලා. එහෙනම් අනාගතයේ හොඳ සමාජයක් බිහි කරන්න නම් මොකක්ද වෙන්න ඕනේ? වර්තමානයේ සමාජය හැදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි
මේ අනාගතේ පරපුරට ගිහිල්ලා දැන් කියන්නේ අපි ටික කාලයක් ගිහිල්ලා අපෙන් පිටිපස්සේ ආපු පරපුරට බැලලා වැඩක් නැහැ අපි හැදෙන්න. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අපි හැදෙන්න ඕනේ. එහෙනම් වර්තමානයේ හරි සමාජත්වයක් හැදුනොත් අනාගතේ කොහොමද හොඳ සමාජත්වයක් හැදෙනවා. එතකොට අනාගතයේදී හොඳ සමාජත්වයක් ගොඩනැගීමට වර්තමාන සමාජත්වය සංවර්ධනය කියනවා අපි සමාජ තිරසර සංවර්ධනය කියලා. ඔතනින් එහාට අපි ගත්තොත් එහෙනම් කොටස් අපි කතා කරපු තිරසර සංවර්ධනයේ කුළුණු තුනේ සම්බන්ධතාවයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් ආර්ථික තිරසර සංවර්ධනයයි පාරිසරික තිරසර ආරක්ෂණය අතර තියෙනවලු ජීවත් විය හැකි බව කියන සම්බන්ධය. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඕගොල්ලන්ට මොනවා හරි සම්බන්ධතාවයක් ලැබුවොත් මතක තියාගන්න ආර්ථික තිරසර සංවර්ධනය යනු ලියන්න. පාරිසරික තිරසර සංවර්ධනය යනු ලියන්න. ඔය දෙකම යනු ලියලා ඊට පස්සේ ලියන්න සම්බන්ධතාවය. එහෙනම් මොකද්ද සම්බන්ධතාවය? ජීවත් විය හැකි බව. ඊට පස්සේ ජීවත් විය හැකි බව කියන්නේ මොකද්ද කියන එක ලියන්න. අපි ඇත්තටම ගත්තොත් අපිට හොඳ ආර්ථිකයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වාතයේ ජලය ඕනි තරම් තියෙනවා. හැබැයි හොඳ ආර්ථිකයක් නැහැ. එහෙනම් මෙහෙම ජීවත් වෙන්න බෑ. එතකොට අපි ගත්තොත් හොඳ ආර්ථික තත්ත්වයක් තියෙනවා. හැබැයි වාතයේ ජලය නැහැ. ඒ ජීවත් වෙන්න බෑ. එහෙනම් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයට අපි කියනවා ජීවත් විය හැකි බව. ඔය වගේම තමයි ආර්ථිකයයි සමාජයයි. අපි ගත්තොත් ආර්ථිකයයි සමාජය අතර සමානාත්මතාවයක් තියෙනවා. එතකොට ඒකෙත් පැහැදිලි කිරීමක් ලියන්න කිව්වොත් අපි අර විදිහටමයි ලියන්නේ. යනු දෙක ලියලා ඊට පස්සේ සමානාත්මතාවය කියන්නේ මොකක්ද? මේ දෙකේ සම්බන්ධතාවය සමානාත්මතාවයයි. එහෙනම් සමානාත්මතාවය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. මොකද්ද සමානාත්මතාවය කියන්නේ? ආර්ථිකයක් වර්ධනය වෙන්න අපේ සමාජයත් සංවර්ධනය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්න කිසියම් රටක ආර්ථික තත්ත්වය හොඳට ගොඩනැගෙනවා. නේද? ආර්ථිකය හොඳටම ගොඩනැගෙනවා. එතකොට ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය මොකද වෙන්නේ? ඉබේම වැඩි වෙනවා. ඉබේම ඒගොල්ලෝ ජීවන තත්ත්වය උසස් වෙනවා. ඒ වගේම තමයි රටක ආර්ථිකයේ පාදන වැටෙන්න මොකද වෙන්නේ? ඒ රටේ මිනිස්සුන්ගේ සමාජ තත්ත්වය එන්න පාදන වැටෙනවා. එහෙනම් මේ දෙක අතර සමාන සම්බන්ධතාවයක් තියෙනවා. ඒකයි අපි කියන්නේ සමානාත්මතාවය. ආර්ථිකයේ සංවර්ධනයේදී සමාජයේ තිබීම සංවර්ධනය, ආර්ථිකයේ කඩාගෙන වැටෙද්දී සමාජයේ තිබීම කඩාගෙන වැටෙනවා. ඒ වගේම අපි ගත්තොත් පරිසරයයි සමාජය අතර දැරිය හැකි බව. එහෙනම් මොකද්ද කියන්නේ අපේ පරිසර අවශ්‍යතාව නැත්නම් අපි ගත්තොත් සංස්කෘතික උරුමයන් අපේ සමාජයට දරන්න පුළුවන් වෙනවා. අපිට මේ දේවල් හරියට බදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට මේ දේවල් දැරිය හැකි වෙන්න ඕනේ අනාගත පරම්පරාවට ඉතුරු කරන්න. එහෙනම් ඕක තමයි අපි ගත්තොත් සමාජ සහ පාරිසරික තිරසර සංවර්ධනය අතර ඇති සම්බන්ධතාවය. අපි ගත්තොත් එහෙම සමස්ත තිරසර සංවර්ධනයට ව්‍යාපාර වල දායකයෙක් ආකාරයක් තියෙනවා. මේක දීලා තියෙන එක මම කියන්න ව්‍යාපාර ආයතනද තම ව්‍යාපාරය හා එහි පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග සහ ක්‍රියාකාරකම් තේරීමේදී අනාගත අවශ්‍යතා සඳහා අවශ්‍ය වන ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් වැඩි දියුණු කරමින් කටයුතු කළ යුතුය. එහෙනම් මොකද්ද කියන්නේ? අපේ අරමුණු හා පරමාර්ථ වලට යද්දී අපි අනාගත පරම්පරාව ගැන හිතන්න ඕනේ. එහෙනම් ඒක තමයි අපිට තිරසර සංවර්ධනයට දායක වෙන්න පුළුවන් ආකාරය. මොකද්ද? අපේ අරමුණු හා පරමාර්ථ වලට අපි ළඟා වෙද්දී අනාගත පරම්පරාව ගැනයි ඒ අනාගත පරම්පරාවගේ දියුණුව ගැන අපි හිතනවා. අපිට මේක එකින් එකට පැහැදිලි කිරීමක් තියෙනවා. අපි ගත්තොත් එහෙම අපි කතා කරා තිරසර සංවර්ධනයේ කුළුණු තුනක් ආර්ථික, පාරිසරික, සමාජික. එහෙනම් ඔය තිරසර සංවර්ධනයේ කුළුණු තුනේම එක් කුළුණු වල ව්‍යාපාරයකට කරන්න පුළුවන් මොනවද? ඒ කියන්නේ අපි ගත්තොත් දැන් ආර්ථික නම් ආර්ථික තිරසර බව සඳහා ව්‍යාපාර වල දායකත්වය. ඒගොල්ලන්ට මොනවද කරන්න පුළුවන්? සහ ඒගොල්ලන්ට ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග. ඔය විදිහට හැම එකේම තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් පාරිසරිකයේ තියෙනවා පාරිසරික තිරසර සංවර්ධනයේ ව්‍යාපාර වල දායකත්වය.
ඒ වගේම තව මාතෘකාවක් තියෙනවා පාරිසරික තිරසර සංවර්ධනයේට ව්‍යාපාර වලට ගත හැකි ක්‍රියාමාර්ග. එහෙනම් මොකද්ද මම අර කලින් කියන්නේ හැදුවේ? තිරසර සංවර්ධනයේ තියෙනවා කුළු තුනක්. එහෙනම් මේ කුළු තුනේම ව්‍යාපාර වල දායකත්වයක් තියෙනවා ගත හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවා. එහෙනම් පටලවා ගන්න එපා ව්‍යාපාර වල දායකත්වයේ මේ ටික. දායකත්වය කියන්නේ ඒවලට දායක වෙන්න පුළුවන් ආකාර. දායක වෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙන්න පුළුවන්. සහ ඒවට ගත හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවා. එතකොට ඕකෙන් මගේ ව්‍යාපාරයට මට කරන්න පුළුවන් දේ මම කරනවා. මම මේ හැම එකක්ම කරන්න ඕනේ කියන එක නෙමෙයි. මේ තමයි ඔක්කොම ටික. එතකොට මට කරන්න පුළුවන් ටික මම කරනවා. හරි අපි ගත්තොත් ව්‍යාපාරයකට ආර්ථික තිරසර සම්බන්ධනය වෙනුවෙන් දායක වෙන්න පුළුවන් ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් ඇති කරගන්න පුළුවන් කාර්යක්ෂමතාවයක් ඇති කරගන්න පුළුවන් තරංකාරීත්වය ඊට පස්සේ නිෂ්පාදනය සහ පරිභෝජනය සේවා නියුක්තිය වගේ දේවල් වලට එයාට දායකත්වයක් දෙන්න පුළුවන් කොහොමද එයා දායකත්වය දෙන්න කටයුතු කරන්නේ අන්න ඕකට කියනවා අපි ගත හැකි ක්‍රියාවක් එහෙනම් මොකද්ද අපිට කරන්න පුළුවන් අපිට පුළුවන් රැකියා නිර්මාණය කරන්න මොකද්ද වෙන්නේ සේවා නියුක්තිය ඇති වෙනවා කුසලතා බල ගන්නවා සම්පත් කාර්යක්ෂම පාවිච්චි කරනවා ප්‍රාග්ධනික කාර්යක්ෂම පාවිච්චි කරනවා ආයෙත් මේ සම්පත් කාර්යක්ෂම පාවිච්චි ප්‍රාග්ධනික කාර්යක්ෂම පාවිච්චි ඕවා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකටද අපි කලින් කතා කරා කාර්යක්ෂමතාව ආර්ථික විකසන බව වෙනුවෙන් ව්‍යාපාර වලට දායක වෙන්න පුළුවන් විදිහක් තමයි කාර්යක්ෂමතාව ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි සම්පත් කාර්යක්ෂම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රාග්ධනික කාර්යක්ෂම පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මොකද්ද මේ මාතෘකා දෙක? මේ දෙකේ වෙනස මොකක්ද? එහෙනම් අර තිබ්බේ දායක වෙන්න පුළුවන් ආකාර ටික. මේ තියෙන්නේ එහෙම දායක වෙද්දි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඊට පස්සේ අපි යමුම පාරිසරිකයකට ගියොත් පාරිසරික තිරසර සංවර්ධනයක් ඇති කරන්න ව්‍යාපාර වලට දායකත්වය දෙන්න පුළුවන් සම්පත් හරිය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් අවදානම් කළමනාකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ ස්වභාවික සංස්කෘතික ගුණධර්ම කියන පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම මේ සම්පත් පරිභෝජනය අපිට හරිය විදිහට සම්පත් ටික පාවිච්චි කරන්න පුළුවන්. අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය කළමනාකරණය කරන්න පුළුවන්. අවදානම් කල්පනාකරණය කරන්න පුළුවන්. එහෙනම් ඔය තමයි දායකත්වය. අපිට පාරිසරික තිරසර සංවර්ධනය කරන්න පුළුවන් විදි. මේකට දායක වෙන්න පුළුවන් ආකාරය. එහෙනම් මේකට මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? එහෙනම් ක්‍රියාමාර්ග කියන්නේ මම කලින් පැහැදිලි කරා සම්පත් පරිභෝජනයේට අපිට මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? ඊට පස්සේ අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය කල්පනාකරණයට අපිට මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? එහෙනම් ඔතනින් එහාට අපි බලමු ක්‍රියාමාර්ග සෙට් එක. අපි ගත්තොත් එහෙම පාරිසරික තිරසර බව තහවුරු කිරීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පරිසර හිතකාමී දේවල් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 4R 5R සංකල්ප වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ 4R 5R පොඩ්ඩක් වැදගත් දෙයක්. අපිට තව දේවල් තමයි ජලය වාතය වගේ දේවල් දූෂණය අඩු කරන්න පුළුවන්. මේකේ වැදගත්ම දේ තමයි 4R 5R සංකල්ප. අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න පාවිච්චි කරන සංකල්ප සෙට් එකක්. එහෙනම් මෙන්න මේ 4R සංකල්පය ගැන අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. මොකද්ද 4R සංකල්පය කියන්නේ? අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. හරි එතකොට අපි 4R සංකල්පය ගැන තමයි කතා කරගෙන හිටියේ. අපි ගත්තොත් මේ තියෙන 4R සංකල්පය 4R සංකල්පයේ තියෙනවා රීසයිකල්, රීයුස්, රිඩියුස්, රීප්ලේස්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපේ අපද්‍රව්‍ය ටික කළමනාකරණය කරන්න පුළුවන් අපිට මේ ආකාර තුනේ. ඒ කියන්නේ මේ ආකාර හතරේ. මේ 4R සංකල්පය අපි පාවිච්චි කරන අපද්‍රව්‍ය කළමනාකරණය. අපි කලින් කිව්වා පරිසර තිරසර සංවර්ධනයේ ගත හැකි ක්‍රියාමාර්ගය තමයි අපද්‍රව්‍ය කළමනාකරණයේදී 4R 5R සංකල්ප පාවිච්චි කරන්න පුළුවන්.
එහෙනම් මේකේ forward සංකල්පය ගොඩක් පේපර් වල අහන දෙයක්. forward සංකල්පය තමයි ප්‍රතිචක්‍රීකරණය, නැවත නැවත භාවිතය අඩු කිරීම, නැවත ස්ථාපිත කිරීම. අපිට පුළුවන් දැන් ප්‍රතිචක්‍රීකරණය කරලා තව අලුත් නිර්මාණයක් කරලා අපේ අපරාධ ටික අඩු කරගන්න. නැත්නම් අපිට පුළුවන් නැවත නැවත භාවිත කරන්න පුළුවන් දැන් පාවිච්චි කරලා අපේ අපරාධ ප්‍රමාණය අඩු කරගන්න. නැත්නම් අපි ගත්තොත් තවත් විදිහක් භාවිතය අඩු කිරීම. අපි ගත්තොත් එහෙම පරිසරයට මුදා හරින්න හොඳම නැති දේවල් අපි භාවිතයෙන් අඩු කරනවා. ඒත් අපේ අපරාධ ටික කළමනාකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ නැවත ස්ථාපිත කිරීම. ආයෙත් ස්ථාපිත කරනවා. මම මුලින්ම ගත්ත උදාහරණේ එක ගහක් අවදි ගස් 10ක් හිටවනවා. එහෙනම් ආයෙ නැවත ස්ථාපිත කරනවා. එහෙනම් මේක තමයි forward සංකල්පය. ඒක forward සංකල්පය අනිවාර්යයෙන් මතක තියාගන්න. එක්ක ඉංග්‍රීසියෙන් නැත්නම් සිංහලෙන් recycle, reduce, replace නැත්නම් ප්‍රතිචක්‍රීකරණය, නැවත නැවත භාවිතය අඩු කිරීම, නැවත ස්ථාපිත කිරීම. ඔතනින් එහාට අපිට තියෙනවා සමාජ තිරසන සංවර්ධනයේ ව්‍යාපාරවල දායකත්වය. අයන සමාජයේ තිරසන සංවර්ධනය ඇති කරන්න මොනවද කරන්න පුළුවන්? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න පුළුවන්. ජනතාවට සමාන අවස්ථා සලසන්න පුළුවන්. සමාජ ඒකාග්‍රතාවය ඇති කරන්න පුළුවන්. ජාත්‍යන්තර සහභාගීත්වය ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන දායකත්වය ගන්න පුළුවන් අපි. එහෙනම් සමාජ තිරසන සංවර්ධනයක් ඇති කරන්න ව්‍යාපාරවලට දායක වෙන්න පුළුවන් ආකාර සෙට් එක. එහෙනම් මේ ආකාරවලට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? එහෙනම් මේවට ගත හැකි ක්‍රියාමාර්ග තමයි මානව විවිධත්වය ගරු කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ විවිධත්වයට අපිට ගරු කිරීමක් කරන්න පුළුවන්. මානව අයිතිවාසිකම් සුරකීම කරන්න පුළුවන්. අපේ අයිතීන් සුරකීම සිද්ධ කරන්න පුළුවන්. අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහනය ආදී අත්‍යවශ්‍ය පහසුකම් සඳහා දායකත්වය ලබා දෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරනවා. හැමෝටම සම අවස්ථා ලබා දෙනවා. ඒතර සමාජ පන්ති ඒ වේදනය හැමෝටම සමාන අවස්ථා. එහෙනම් මේවා තමයි අපිට සමාජ තිරස සංවර්ධනයක් වෙන්නේ ගත හැකි ක්‍රියාමාර්ග වෙන්නේ. ඔතනින් තිරස සංවර්ධනයේ කොටස් ටික ඉවරයි. එහෙනම් මොකක්ද තිරස සංවර්ධනයේ තිබ්බේ? තිරස සංවර්ධනයේ යනවා. ඒකේ කුළුණු තුන. ඒකේ තේරුම් ටික. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තිරසන සංවර්ධනයේ කුළුණු අතර ඇති සම්බන්ධතාවය. ඊට පස්සේ තිරසන සංවර්ධනයේ ව්‍යාපාර වලට තියෙන දායකත්වය. ව්‍යාපාර වලට කොහොමද දායක වෙන්න පුළුවන්. ඊට පස්සේ එක් කුළුණු වල ආර්ථික වෙන්න පුළුවන්, පරිසර වෙන්න පුළුවන්, සමාජ වෙන්න පුළුවන්. ඔය හැම කුළුණුකම හැම තිරසන සංවර්ධනයකම දායකත්වය ලබා දිය හැකි ආකාරයි ඒවට ගත හැකි ක්‍රියාමාර්ගය. එහෙනම් උතනින් තිරසන සංවර්ධනයේ කොටසක් ඉවරයි. ඊට පස්සේ අපි ගත්තොත් තියෙනවා ආචාර ධර්ම. අපි ගත්තොත් එහෙනම් මොනවද මේ ආචාර ධර්ම කියන්නේ? ආචාර ධර්ම කියලා කියනවා ව්‍යාපාරයක් හොඳ හා නරක අවබෝධයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ මම ව්‍යාපාරයක් කරනවා නම් මම අවබෝධයෙන් කටයුතු කරනවා මේක හොඳ දෙයක් මේක නරක දෙයක්. එහෙනම් මෙන්න මේ විදිහට හොඳ හා නරක අවබෝධයෙන් කටයුතු කිරීමට අපි කියනවා ආචාර ධර්මයක් කියලා. මෙහෙම ආචාර ධර්ම කියලා දෙයක් කලින් ව්‍යාපාරවල නැති වුණාට දැන් නූතන ආර්ථිකයේ ව්‍යාපාර ලෝකෙ මේක දැඩිව බලනවා. මොකද පාරිභෝගිකයෝ තාක්ෂණය අතින් දියුණු වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස් වෙලා තියෙනවා. වෙළඳ පොලේ භාණ්ඩ වර්ග රාශියක් තියෙනවා. තරංකාරීත්වය ගොඩක් වැඩි. මේ හේතුත් එක්ක ආචාර ධර්ම කියන එක ගොඩක් දැන් මේ නූතන ආර්ථිකයේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් ආචාර ධර්ම කියන්නේ හොඳ හා නරක අවබෝධයෙන් කටයුතු කරන එක. එහෙනම් මේ විදිහට හොඳ හා නරක අවබෝධයෙන් කටයුතු කරන්නේ නැති වුණොත් මටත් සතුට වැටෙනවා මාස්තාමාරුත් ඒක ගණන් ගන්න එපා. අපි ගත්තොත් එහෙම මේ ආචාර ධර්ම කියන එක පිළිපදින් නැති කට්ටිය ඉන්නවා. ඒ පිළිපදින් නැහැ කියන්නේ ඒගොල්ලෝ හොඳ හා නරක අවබෝධයෙන් නෙමෙයි කටයුතු කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකක්ද හොඳ හා නරක කියන්නේ. එතකොට මෙන්න මේ හොඳ හා නරක අවබෝධයෙන් නැතුව වෙලෙන්දු කරනවනේ වැරදි වෙන්නේ. අපි ගත්තොත් එහෙම හොරට බර කියන. කළු කඩ වෙලඳාම් කරනවා. එතකොට මෙන්න මේවට කියනවා අපි වෙලඳ විෂමාචාර කියලා. වෙලෙන්දු කරන වැරදි දේවල් වලට අපි නමක් කියනවා වෙලඳ විෂමාචාර. උදාහරණ මොනවද? හොරට බර කිනනවා,
බාහන සංගවා විකුණන කළු කඩ වෙලඳාම්. එතන ඔය වගේ දේවල් තමයි අපි ගත්ත වෙන විශ්මාචාරකයෙන්. එහෙනම් අපි තව ඉස්සරහට කතා කරලා අපේ ආචාර ධර්ම අපිට ලිඛිතව හදන්න පුළුවන්. ඒ කියන්නේ ආචාර ධර්ම කිව්වේ මම කියවනේ හොඳ හා නරක අවබෝධයෙන් කටයුතු කිරීම කියන්නේ. එහෙනම් මේ හොඳ හා නරක අවබෝධයෙන් කටයුතු කරද්දී ව්‍යාපාරයේ ගනුදෙනු කරවන්න මොනවද කරන්නේ? සේවකයන්ට කොහොමද අපි සලකන්නේ? තරගකරුවන් එක්ක අපි කොහොමද ඉන්නේ? එතකොට මට තරගකරුවන් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක මම වැඩ කටයුතු කරන්නේ කොහොමද? එතකොට හොඳ හා නරක මම අවබෝධ කරගන්න. ඒක අවබෝධයෙන් කටයුතු කරනවා. එතකොට මේ තියෙන අපි ගත්තොත් ආචාර ධර්ම පද්ධතියක් හදද්දී සැලකිලිමත් වෙන්න ඕන සාධක සෙට් එකක්. සහ අපි ගත්තොත් එහෙම ව්‍යාපාර ඒගොල්ලන්ගේ හොඳ හා නරක අවබෝධයෙන් කටයුතු කරන විදිය. නැත්තම් ව්‍යාපාර ආචාර ධර්ම ලිඛිතව දැක්වුවාට පස්සේ අපි ඒකට කියනවා ආචාර ධර්ම පද්ධතියක් නැත්තම් ආචාර ධර්ම සංග්‍රහයක් කියලා. ආචාර ධර්ම පද්ධතියක් නැත්තම් ආචාර ධර්ම සංග්‍රහයක් කියලා. ඔතනින් අපි ගත්තොත් අපේ දෙවෙනි පාඩම ඉවර වෙනවා. එතකොට අපි අන්තිමට කතා කරේ ආචාර ධර්ම ගැන. එතකොට මොකද්ද ආචාර ධර්ම කියන්නේ? ඇයි ආචාර ධර්ම මේ වෙද්දි ගොඩක් සමාජගත වෙලා තියෙන්නේ? ඊට පස්සේ ආචාර ධර්ම පිළ නොපදින කට්ටිය කරන ක්‍රියාකාරකම් වල කියනවා වෙළඳ විෂමාචාර කියලා. මොනවද ඒකට උදාහරණ? සහ ආචාර ධර්ම පද්ධතිය ගොඩනගද්දී කවුරු ගැනද සැලකිල්ලක් දක්වන්න ඕනේ? ආචාර ධර්ම ටික ලිඛිතව දැක්වුවට පස්සේ ඒකට කියනවා ආචාර ධර්ම පද්ධතිය නැත්නම් ආචාර ධර්ම සංග්‍රහයක් කියලා. එහෙනම් ඔච්චරයි මාතෘකා සෙට් එක. එතකොට කතා කරේ සමාජවත් කීම් වල මාතෘකා ටිකක් කතා කරා. තිරසන සංවාදනයේ ටිකක් ලොකුවට කතා කරා. එතනින් එහාට ආචාර ධර්ම කියන පොඩි කොටසක් ඒක ගැන කතා කරා. එහෙනම් අදට අපි වීඩියෝ එකෙන් සමුගන්නවා. මෙතනින් අපේ දෙවෙනි පාඩම ඉවරයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි තුන්වෙනි වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.